බල්ලෝ ඉන්නවද? ඉන්නවා? ඔව්. පුදුමයිනේ. ඇයි? අපිට කවදාවත් බුරණ සද්දයක්වත් ඇහිලා නැහැ. නේද පුතේ? ඇයි අහලා නැද්ද? බුරණ බල්ලෝ හපා නොකයි කියන කතාව? මේ ඉන්න බුරන් නැති බල්ලෝ. උන් හපා කයි. ඉන්ජෙක්ෂන් ගහලාද? මටද? උඹට නෙමෙයි බං. බල්ලට. ඇයි උඹ ඉන්ජෙක්ෂන් ගහන්නද? මේ මගේ අකා උසන්නතෝ ඵලයන් ගෑණියේ අන්ද. මෙතන වැදගත් මිනිසුන්ට වැදගත් විදියට කතා කරන දන්නේ නැති කාලා කන්නේ 70. මාස් කන බල්ලට වැඩිය කටු කන බල්ලනේ සැර. මේ ගෑණියේ බොය බලු කතාව නතර කරගනි. එහෙම නැත්නම් මං එළියට ආවොත් බවුල ඉඳලා යටිපතුල් වලට යනකම් උදළු ගන්නවා අන්න ඒක දැනගනි. පුළුවන් නම් එළියට වරෙන්කෝ. මහ ලොකු චන්දිය මාව උදළු ගන්න. එළියට ආවොතින් උඹේ හතර හන්දි කඩන්න බෝංචි කනනවා වගේ. බෝංචි නෙමෙයි. මේවා හොඳ හෙරලි පොලොස්. හෙරලි පොලොස්. අනේ බලන්න අනේ පුතේ කාගන්න බල මහ කාට. මොකද්ද කිව්වේ? මහ කාට කාගන්න කියලා කිව්වේ. ඇයි? ඔව් බල. මාව නරක ගෑණි කරගන්න එපා. සුමුදු මෙහෙම. සුමුදු හරිම ලස්සනයි මිනිස්සුන්ට කතා කරන විදිය. මොකද මේ පාර යන ගෑනු එක පැටලෙන්නේ? ඒකි තමයි මැඩම් මාත් එක්ක පැටලෙන්න ආවේ. සුමුදු මෙන්න මේක හොඳට මතක තියාගන්න. මේ වටපිටාවේ ඉන්න ඔක්කොම අපේ ඡන්දදායකයෝ. ඒ මිනිස්සුන්ව අපි හොඳින් තියාගන්න ඕන. ඒ මිනිස්සුන්ගේ ඡන්දේ මනාපේ දෙකම නැති වුණොත් ඔය മന്ത്രി හාමුදුරුවන්ටත් වෙන්නේ ගෙදරට වෙලා වත් උදුරු ගගා ඉන්න තමයි. එතකොට මැඩම් කියන්නේ උන් කියන ඕනම් බලු කතාවක් අපි ඉවසගෙන ඉන්නවා. නැතුව. දැන් ඔය മന്ത്രി හාමුදුරුවන්ටත් ඔය මිනිස්සු මොන තරම් බලු කතා කියා බනිනවද? ඔය മന്ത്രി හාමුදුරුවෝ ගානක් නැතුව ඉන්නේ. එතකොට මැඩම් මේ മന്ത്രിකමත් දැන් බල්ලට ගිහිල්ලාද? මේ පණ්ඩිත කතා නවත්තලා අර ගෙයි පිටිපස්ස පැත්තේ ගිහලා උදුළු ගන්නවා. යනවා. මේකට අපි